උදේ පාන්දරම උණු වතුර වීදුරුවක් බොන්න කියනවා අහලා තියෙනවද? එහෙමනම් ඇත්තට මේකෙන් මොකක්ද වෙන්නේ කියලා හොයලා බලමුද? අංක 1. සජලනය. පැය 7-8ක නිින්දකින් පස්සේ ඔයාගේ ශරීරය විජලනය වෙනවා. ඒ උණුසුම් වතුර වීදුරුව ඔයාව ක්ෂණිකව නැවත සජලනය කරලා ආරෝපණය කරනවා. අංක 2. ආහාර දිරවීම. උණුසුම් වතුර ඔයාගේ බඩ මෘදු ලෙස අවදි කරනවා. බඩවැල් ලිහිල් කරනවා. සහ ආහාර සුමටව චලනය කරමින් ආහාර දිරවීමට උදව් වෙනවා. අංක 3. හිස රදය. ගොඩක් අයට උදේට දැනෙන හිස රදයට හේතුව විජලනය. ඉතින් උණුසුම් වතුර වීදුරුවකට පුළුවන් නැවත ඔයාව සජලනය කරලා තද වුණු රුධිර වාහිනී ලිහිල් කරලා ඔයාගේ හිස රදය සමනය කරන්න. අංක 4. සමට ලැබෙන ප්‍රතිලාභ. ඔව්, උදේට උණු වතුර බොන එකෙන් ඔයාගේ සමටත් ප්‍රතිලාභ ලැබෙනවා. හැමදාම උදේට උණු වතුර බීලා අඛණ්ඩව සජලනයෙන් ඉන්නකොට ඒක ඔයාගේ සමේ දීප්තිය වැඩි කරන්න හේතුවක් වෙනවා. හැබැයි මතක තියාගන්න, එක වීදුරුවකින් 2කින් හෝ 10කින් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අඛණ්ඩව කාලයක් ගත වෙනවා. සමහරක්ගේ තියෙන මතයක් තමයි උණුසුම් වතුර මේදය දිය කරනවා සහ ඔයාගේ ශරීරයේ විෂ විෂ්මිත ලෙස ඉවත් කරනවා කියන එක. නැහැ. ඒක නම් උණු වතුර වලින් ලොකුටම වෙන දෙයක් නෙවෙයි. මොකද දැනටමත් ඔයාගේ අක්මාව සහ වකුගඩු වඩාත් හොඳින් ඒක කරගෙන යන නිසා. සමස්ත වශයෙන් සෞඛ්‍ය කියලා අදහස් කරන්නේ කුඩා කුඩා දෛනික පුරුදුවල එකතුවක් කියලා මතක තියාගන්න. ඔබට කුමන හෝ මත්ද්‍රව්‍යකින් මිදීමට අවශ්‍යද? මේක නිකම් ප්‍රතිකාරයක් නොවේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් මනෝ ප්‍රතිකාර චිකිත්සන තුලින් අපහසුවකින් තොරව ඉන් මිදීමට දෙවරක් නොසිතා දැන්ම අමතන්න. දශක 2කට වැඩි විශ්වාසනීය සේවය ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල්.